එතකොට ඒ නිර්මාණය කරපු පරිගණක ක්‍රීඩා නැත්නම් ගේම් ඇතුලේ කැරක්ටර්ස් නිර්මාණය වෙලා හිටියා. හැබැයි යාලට යන්න පුළුවන් සීමාවක් තිබ්බා. කරන්න පුළුවන් දේවල් වල සීමාවක් තිබ්බා. ඒ හැමදේම හැදුවේ කවුද? ඒක නිර්මාණය කරපු නිෂ්පාදකයෝ නැත්නම් ඉංජිනේර්ස්ලා. එතකොට අපේ ජීවිතය සැලකුවාම අපිටත් එහෙම සීමාවල් තියෙනවද? ඇයි නැත්තේ? සීමාවල් තියෙනවා. අපිට සදාකාල ජීවත් වෙන්න බෑ නේද? ඉතින් ඒක එක්තරා ආකාරයක සීමාවක්. ඒ වගේම අපිට මේ අවකාශයේ ගමන් කළ යුතු උප්පරම සීමාවක් තියෙනව නේද? එතනින් එහාට අපිට යන්න තරම් අපේ තාක්ෂණය දියුණු නෑ නේද? එතකොට ඒකත් එක්තරා සීමාවක් වෙන්න බැයිද? අනිත් පැත්තට හිතුවහම එහෙම ගියත් මේ අවකාශයේ කෙලවරක් නෑ කියලා අපිට තේරෙනවා. මේකත් එක්තරා සීමාවක හිතන්න බැයිද? කෙලවරක් නැතිවීම. අපි දන්නවා අවකාශයේ ගමන් කරාට කිසිම සීමාවක් අපිට හම්බෙන්නේ නැහැ. ඒ වගේම අවකාශය සෑමෙටම ප්‍රසාරණය වෙනවා. ඒක හරියට නිකන් අපි ගේම් එකක් ගහනකොට අලුත් නගරයකට යනකොට ඒ නගරය නිර්මාණය වෙලා තියෙනවා වගේ එකක්. ඒ කියන්නේ සමහර ගේම් තියෙනවා අපි ඒ ගේම් එකේ ඒ කොටසේ යනකොට තමයි ඒක නිර්මාණය වෙන්නේ.